මේ වෙහිකල් එක මේ වගේ බ්‍රෑන්ඩ් නිව් කරගන්න කස්ටමර් ගේ රුපියල් 27000ක් විතරයි. ඉතින් 27000ක් කොහොමද ඉතින් කජුවටද කොස්සටද බලමු ඉතින් 27000ට හරියන අපි මේ වෙහිකල් එකේ මොනවද කරේ කියලා. ඉතින් අම්මට සිරි ලොන් තැකකිරි පේනවනේ ඉතින් පේන්ට් එක. මේ වෙහිකල් එකේ පේන්ට් එකේ පැනල් කිහිපයක ඔරෙන්ජ් පීල් තිබ්බා. ඉතින් ඔරෙන්ජ් පීල් තිබ්බා කියන්නේ හොඳටම තිබ්බා. හෙඩ්ලයිට් එකේ තියෙන ලයින් එකක් පොඩ්ඩක් කහ වෙලා තිබ්බා. ඉතින් ඒක රිමූව් කරගන්න තමයි කස්ටමර් අපි ගාවට අරන් ආවේ. වෙහිකල් එකේ බොඩි එකේ තියෙන තැනින් සීරින් පාරවල් තිබ්බා. ඉතින් මේවත් රිමූව් කරලා කස්ටමර් ඕනේ. ඉතින් මේකේ බ්‍රෑන්ඩ් නිව් අවුට්ලුක් එක අරගන්න. ගොඩක් අය අහනවා ඉතින් මේ ඔරෙන්ජ් පීල් කියන්නේ කොහොමද ඒක දැනගන්නේ කියලා. ඔයාලගේ වෙහිකල් එකේ අලුතෙන් පේන්ට් එකක් කරාම ඒකේ තියෙන දොඩන් ලෙල්ල ගතිය තමයි ඔරෙන්ජ් පීල් කියන්නේ. මම දන්න විදිහට ඉතින් ඔරෙන්ජ් පීල් වැඩියෙන් ඇති වෙන්නේ ඉතින් ගල්න එකේ හුලං අඩු කරලා ගැහුවම තමයි ඉතින් දන්න කට්ටිය ඉතින් පොඩ්ඩක් මටත් කියන්න. සුමනේ මායි ඉතින් පේන්ට් කරන්න දන්නේ නැහැ. සුමනේ මායි කරන්නේ ඉතින් පොලිෂ් කරන එක තමයි. තහඩුවක් වුණත් ගෙරවත් පොලිෂ් කරලා දෙනවා ඔයාලට. කස්ටමර්ත් ඉතින් උදේ ඉඳලා බලාගෙන ඉන්න ඉතින් රවුමක් කරන් කරකෝ එහාට යනවා මෙහාට යනවා. ඉතින් දොර කඩවලුත් මේක සවුත් වෙලා තිබ්බේ. ඒකත් ඉතින් මේ වගේ ක්ලීන් කරලා දෙන ගමන් මෙන්න වෙහිකල් එකට දුන්නු බ්‍රෑන්ඩ් නිව් අවුට්ලුක් එක. කල්නුත් කිව්වා මේ හෙඩ්ලයිට් දෙක උඩ ලේයර් දෙක කහ වෙලා තිබ්බේ. ඒකේ ඉතින් පරිස්සමට අපි අයින් කරලා තියෙන්නේ. වෙහිකල් එකේ ඔරෙන්ජ් පීල් එක සම්පූර්ණයෙන්ම රිමූව් කරලා තියෙන. දැන් ඉතින් පැනල් එක එක සමානව ෂයින් එකට තියෙනවා. නැත්තම් ඉතින් පැනල් එකෙන් පැනල් එකට ඔරෙන්ජ් පීල් තියෙනකොට ඉතින් අල්ලපු ගෙදර එකක තාප්පේ අපේ ගෙදර තාප්පේ වගේ කිසිම ගැළපීමක් නැහැ. ඉතින් ඔයගේ වෙහිකල් එකේ ඩස්ට් එක තියෙනවා නම් ඔරෙන්ජ් පීල් තියෙනවා නම් ඉතින් PPF එහෙම ගහලා තියෙනවා නම් ඉතින් කිසිම ෂයින් එකක් නැත්තම් හීරලා එහෙම තියෙනවා නම් අපි ගාවට අරන් එන්න. එහෙනම් වෙනදා වගේම පරිස්සමට ඉන්න.